ඇත්තටම සතුටු හිතෙනවා මේ වගේ පවුලකට හොඳට ජීවත් වෙන්න පුළුවන් ඉඩපහඩු තියෙන ළමයිට දුවලා පැනලා ආසාවෙන් ඉන්න පුළුවන්. ඒ වගේම මේ දරුවන්ට තමන්ට කාමරයක් තියෙන, තමන්ගේ පොත්පත් ටික තියාගන්න පුළුවන් තැනක් තියෙන, ගෙදරක් හොඳ පෙනුමට තියෙන, අභිමානයේ තියෙන ගෙදරක් ඒ පවුලට අද ඉඳලා මේ විවෘත වෙනවා මේ ගෙදර. ඒ කියන්නේ අතරම සතුටුයි. අපි හැමෝම ගම්වල මිනිස්සු. මෙතන ඉන්න හැමෝම බැලුවොත් එහෙම මං හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් හැමෝම පොඩි කාලේ අපි කාටවත් හරියමං ගෙදරක් තිබිලා නැහැ. මෙතන ඉන්න හැමෝගෙම අහලා බැලුවොත් අපේ පොඩි කාලේ අපි මේ හොඳට සැපට පහසුවට හැදිච්ච මිනිස්සු නෙවෙයි. නමුත් අපි ඒක ඉවර කරන්නේ කවද්ද? ඒ කියන්නේ අපේ රටේ හැම දරුවම පොඩි කාලේ හොඳ ගෙදරක ජීවත් වෙන්න ඕනේ නැද්ද? ඒ දුක් විඳීම ඒ කටුක බවට මුහුණ දෙන එක සිද්ධ වෙන්නම ඕනේද? නැහැ වෙන්න ඕනේ නැහැ. අපි දුක් විඳකට මේ පොඩි දරුවොත් එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. අපේ රටේ තියෙන්න ඕනේ නැද්ද? අපේ රටේ හැම පවුලක්ම හොඳට කාලා බීලා ඇඳලා හොඳ ගෙදරක හොඳට සැපට පහසුවට සතුටින් ජීවත් වෙන වටපිටාවක් ඕනේ නැද්ද? දැන් අපි ගම්වල ගත්තා මේ රාජාංගනේ හිතලා බලන්න රාජාංගනේ 8 වෙන්න පුළුවන් 12 වෙන්න පුළුවන් 18 වෙන්න පුළුවන් හැමතැනම ග්‍රාමීය පරිසරය ගත්තාම මේ වගේ තමයි. පවුල් සැලකියුතු සංඛ්‍යාවක් ඉන්නවා ඒකට හරියමං ගෙදරක් නැහැ. ආය කණ්ඩායමක් ඉන්නවා ඒකට ගේ හදන්න පටන් ගන්න තියෙනවා ගේ හදලා තියෙන භාගෙට. සමහර කට්ටියගේ අවුරුදු 10ක් 15ක් 20ක් ගත කරලා ගේ හදලා තියෙනවා. ඒ ජීවත් වෙන්න තරම් ඒ ගෙදර වටපිටාවේ තරම් හොඳ නැහැ. කියන්නේ ගේ හදාගත්ත එක අංග සම්පූර්ණ හදාගන්න බැරි වෙලා තියෙනවා. සමහර ඒවා තාත්තලා හදපු ගෙවල් දැන් පුතාලා ජීවත් වෙනවා. ඒ ගෙවල් දැන් ගහා වැටෙන්න ලං වෙලා තියෙනවා. ඒ අතින් බැලුවාම හැම පවුලකටම වගේ හරියමං ගෙදරක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙමත් කෙනෙක් තමයි අංග සම්පූර්ණ වෙන්න ගෙදරක් හදාගෙන සුව පහසුවට ජීවත් වෙන්නේ. එහෙනම් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව, ගම්වල මිනිස්සුන්ට ජීවත් වෙන්න හරියමං ගෙදරක් නැති එක. ඉතින් රටක් ඉස්සරහට යන්නේ කොහොමද? රටේ ජනතාවගෙන් බහුතරයකට ගෙවල් නැත්නම් හරියට ජීවත් වෙන්න. මේක මොන රටක්ද එතකොට? ඒ නිසා අපිට වුමනාවක් තියෙනවා අපේ රටේ හැම ගමකම හැම තැනකම හැම පවුලකටම හොඳ ගෙදරක් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන පරිසරයක් හදන්න. රජයෙන් ඔක්කොටම ගෙවල් හදලා දෙන්න බැරි වෙයි. නමුත් විශේෂයෙන්ම ගෙදරක් හදාගන්න බැරි, ගෙදරක් හදාගන්න උනන්දුවක් තියෙන, ගෙදරක් හදාගන්න හරියමං ආදායමක් නැති පවුල් වලට රජයේ විදිහට උදව් කරන්න ඕන කියලා අපි තීරණයක ඉන්නවා. සමෝතය මතයෙන් ගත්තාම ගෙවල් 1150ක් ඉදි වෙනවා මේ වගේ රට පුරා පවුල් 1150කට. ආධාරය හම්බෙන රුපියල් ලක්ෂ 10ක්. ඒ ලක්ෂ 10ට ඒ පවුලේ ඒ කට්ටියගේ දායකත්වයක් සහිතව එයාලත් මහන්සිලා හොඳ ගෙදරක් හදාගන්න එක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් දැන් මේ ගෙදර ගත්තාම පෙනුම හොඳයි, ඉඩ පහසු හොඳයි, ස්ථිර විදියට හදලා තියෙනවා. ජීවිත කාලෙටමයි ගෙදරක් ගැන හිතන්න ඕනේ නැති මට්ටමට ගෙදර හදලා තියෙනවා. ඉතින් අපිට මේ නිවාස ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි සැලසුම් කරමින් යනවා. දැන් මේ අවුරුද්දේ සැලකියුතු මට්ටමක වැඩ කොටසක් කරනවා. ලබන අවුරුද්දේ මේට වැඩි ලොකු මුදලක් වෙන් කරන්න තමයි අපේ අදහස් තියෙන්නේ. මේ අවුරුද්දේ කොහොමදත් එක ග්‍රාම නිලධාරී වසමක එක ගයක් හරි හැදෙනවා මේ විදිහට ආධාර සහිතව. අපි දන්නවා ග්‍රාම නිලධාරී වසම 14000 ගණක් තියෙනවා ලංකාවේ. ඒ 14000 ගණෙන් කීපයක ඇරෙන්න හැම ග්‍රාම නිලධාරී වසමකම ගෙවල් ප්‍රශ්නේ මෙහෙමම තමයි. අපි ගෙවල් 1000 ගණක් එක අවුරුද්දට හැදුවට ගමට බැලුවාම ගමට ඇවිල්ලා තියෙන ගයක් දෙයක් විතරයි. ඉතින් මේක අවුරුදු කීපයක් ඇතුලේ යන්න ඕන මෙහෙයුමක් වැඩසටහනක්. ඒ වැඩසටහන අපි කරන්න සූදානම්. ඒ සඳහා සල්ලි වෙන් කරලා තිනවා. අපිට ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම ගමකම හැම තැනකම හැම කෙනෙක්ම හොඳ සුව පහසු තමන්ගේම වෙච්ච ගෙදරක් හදාගෙන ජීවත් වෙනවා දකින්න. විශේෂයෙන්ම දරුවන්ට උන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න තමයි අපේ උත්සාහය. ගම්වල ජීවත් වෙනවා කියන්නේ කටුගත්තේ කීටක අතේ මිටිමුලෝකන ඇවිල්ලා වගේ නිකන්. හැමෝම දුක් විඳින්නේ. මහා පොළොවත් එක්ක ඔට්ටු වෙනවා. නමුත් ජීවිතයක් නැහැ. අපිට ඕනේ මේ தත්ත්වය වෙනස් කරන්න. ඒ සඳහා පොරබදමින් ඉන්න අපි ආණ්ඩුවක් විදියට අපිට මිනිස්සුන්ගෙන් එකතු කරගත්ත බදු සල්ලිම අපිට දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවා මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න. ඒ සල්ලි මිනිස්සු වෙනුවෙන් වියදම් කරනවා. ඒ වියදම් කරන විදි තමයි මේ. පවුල් 30000කට විතර මේ අවුරුද්දේ නිවාස හදන්න මුදල් වෙන් වෙලා තියෙනවා. ඒකෙන් 22000ක් විතරම සම්පූර්ණම මේ වගේ ආධාරය. නැවත ආය කරගන්න මෙන්න අය මුදලක් නෙවෙයි. පවුල් 22000කට අපි ඍජුව ආධාර සහිතව ගෙවල් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ තමයි අපි ළඟ එකතු කරගත්ත සල්ලි. ආණ්ඩුවේ අය පිස්සු කෙලින් නැතුව, ආණ්ඩුවේ අය කාබාසිනා කරන්නේ නැතුව මිනිසුන්ට යොදවන විදිය. ඒ නිසා එවැනි ගමන් මග අපි ඉන්නවා. අපි කොහොම හරි අපිට අවුරුදු 2-3ක් ඇතුළත සැලකිය යුතු මට්ටමකින් මේ ගම්වල ප්‍රශ්නය විසඳන්න උවමනාවක් තියෙනවා. ඒ වෙනින් තමයි අපි පොරබදමින් ඉන්නේ. මම හිතන්නේ මේ අද විවෘත වෙන මේ නිවස සාක්ෂි දරන්නේ ඒ වෙනුවෙන්. ඉතින් අපිට යන්න තියෙන බොහෝ දුරක් තියෙනවා. කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත අපි කරන්න ඕනේ. ඒ සඳහා
මහන්සි වෙන රාජ්‍ය සේවකයන් කණ්ඩායමකුත් ඉන්නවා. මම හිතන්නේ මේ ගෙදර හදන්න ගිහුවම මං හරියටම දන්නේ නැහැ. නමුත් හරියට විස්තර හොයලා බැලුවොත් මේ ගෙදර හදන්න අපේ සමරුල්දාරි මහත්මයා ඇතුළු සෑහෙන දෙනෙක් මහන්සිලා ඇති. ඒ රාජකාරියට එහා ගියපු ලොකු මහන්සියක් දරලා ඇති. ඒ කැපවීම අවශ්‍යයි. අපිට තියෙන්නේ ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්ති හදන්න මෙහෙවන්න ඒ සඳහා වැඩසටහන් හදන්න. මේ ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා. ඒකට කැප වෙන නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ දායකත්වය සහිත තමයි මේ වැඩ කටයුතු සාර්ථක වෙන්නේ. ඒ කටයුතුත් මගේ කෘතඥතාවය පළ කරන මේ වෙලාවේ මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න වෙන වෙහෙස මහන්සිය වෙනුවෙන්. ඉතින් මේ පවුලට මෙදුවා දරුවන්ට මගේ සුභාශිංසන එකතු කරනවා. අපි හැමදෙනාම එකතු වෙලා අපේ රට හොඳ තැනක් හැමෝටම ජීවත් වෙන්න පුළුවන් සුව පහසු විදිහට ජීවත් වෙන්න පුළුවන් හොඳ තැනක් බවට පත් කරගමු. ඒ වෙනුවෙන් අදිෂ්ඨාන කරගමු කියන යෝජනාවක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.